ප්‍රාදේශීය සභාවක අතුරු ව්‍යවස්ථා සෑදීමේ බලය වීඩියෝ අංක 2. ප්‍රාදේශීය සභා පනතේ 123.1 උපවගන්තිය. ප්‍රාදේශීය සභා පනතේ 123.1 උපවගන්තියට අනුව අතුරු ව්‍යවස්ථාවක් අතුරු ව්‍යවස්ථා සංශෝධනය කිරීමක් වෙනස් කිරීමක් හෝ පරිච්ඡින්න කිරීමක් පළාත් සභාවේ විශේෂ අමාත්‍යවරයා නැතහොත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගන්නාතුරු සහ එකී අනුමැතිය පිළිබඳ නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ පළ කරන තුරු බලාත්මක වන්නේ නැති බව තමයි මේ වගන්තියෙන් කියවෙන්නේ. එසේ නැතහොත් එකී අනුමැතිය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයේ පළ කළ පසු එම ගැසට් පත්‍රයේ පළ කරන දිනේ සිට බලාත්මක වන බව තමයි මෙම වගන්තියෙන් කියවෙන්නේ. ප්‍රාදේශීය සභා පනතේ 123.2 උපවගන්තිය. මේ 123.2 උපවගන්තිය යටතේ කියනු ලබන්නේ මේ පනත යටතේ සාදන ලබන සෑම අතුරු ව්‍යවස්ථාවක්ම පළමු උපවගන්තිය සමග ලැබෙන ගරු විශේෂ අමාත්‍යවරයාගේ අනුමැතිය පිළිබඳ නිවේදනය සමග ගැසට් පත්‍රයේ පළ කළ යුතු බවයි. මේ ආකාරයට සෑම අතුරු ව්‍යවස්ථාවක්ම ගරු විශේෂ අමාත්‍යවරයාගේ අනුමැතියෙන් පසු එම නිවේදනය සමග ගැසට් පත්‍රයේ පළ කළ පසු එය පළ කරන්නේ යම් පළාත් පාලන ආයතනයක්ද එම බලපදේශයටද. එසේම එය පළ කරන්නේ යම් දිනකද එම දිනේ සිට එම ප්‍රදේශය සඳහා බලාත්මක වන්නේය. එම දිනේ සිට එය ක්‍රියාත්මක කළ හැකි බව මින් අදහස් වේ.